ටික කාලෙකට කලින් ගඩොල් 3ක් තියලා ලිපක් හදාගෙන හිටපු පොඩි ගේ කෑල්ල අද මේ බලන්නකෝ ලස්සන පුංචි ගයක් වෙලා. අපිම හම්බ කරලා අපේම සල්ලි වලින් හදපු ලස්සනම පුංචි ගයක්. කොහොමද මේ ගමන ආවේ කියලා හැමදේම මම අද කියන්නම්. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඇඳින්න කියලා පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. අද මේ වීඩියෝ එක ඔයාලා බලන්න යයි කියලා මම දන්නවා. ඔයාලටත් ඇති මේ වගේම Tamanටම කියලා වැටිලා ඉන්න ලස්සන පුංචි ගයක් හදාගන්න. ගෑනු අපිට තියෙන ලොකුම ආසාව මේක. ඒත් ඉතින් කෝ අපට සල්ලි. ගොඩාක් කට්ටිය නවතින තැන ඕක තමයි. ඇත්තටම අපි කවුරුත් ඉපදෙනකොට සල්ලි අතේ අරන් ඉන්නේ නැහනේ. ඒත් අපේ උත්සාහය කැපවීම මහන්සිය මත තමයි මේ හැමදේම රැඳිලා තියෙන්නේ. අපටත් කවුරුත්ම හිටියේ නැහැ. ඒත් ඒ කියලා අපි වැටුනේ නැහැ. අපේ මහන්සියෙන් වියදම අඩු කරලා සල්ලි ඉතුරු කරලා තමයි මේ වැඩේ කරගත්තේ. නෑ බෑ කියලා කවදාවත්ම හිතුවේ නෑ. සමහර දවස්වලට තියෙන දෙයක් කාලා ජීවත් වුණ දවස් අනන්තයි අප්‍රමාණයි. ලොකුවට ලෝන් එකක් දාන්න අපි ඇත්තටම බය වුණා. මොකද අපිට මේ දේ කරගන්න බැරි වෙයි කියලා. ඒත් ඉතින් අපි එහෙම හිතන්නේ නැතිව අපේ වියදම හරියට බැලන්ස් කරලා තමයි හස්බන්ඩ්ගේ පඩියෙන් ලෝන් එකක් දාලා මේ වැඩේ කරගත්තේ. සමහර ලෝන් දැම්මාට පස්සේ සමහර කාලවලදී අපිට ගොඩාක් අඩුපාඩු අගහිකම් තිබුණා. ගන්න පඩිය මදි වුණා. ඒත් ඉතින් ඒ මදි වුණා කියලා ඒ ගන්න පඩියෙන් ජීවත් වුණා මිසක් අපි ගත්ත මේ ණය මුදලෙන් නම් කිසිම සතයක්වත් අපි අපේ වියදමට අරගත්තේ නැහැ. ඒ සේරම අපි යෙදෙව්වේ අපේ මේ හීනයට. ඉතින් එහෙම කරපු නිසා තමයි අද අපිට මේ වගේ ඉන්න තියෙන තනක් හදිලා තියෙන්නේ. අපි ඒ සල්ලිත් වියදමට අරගත්තා නම් එහෙම අද අපිට මේ වගේ ගයක් හදාගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලා දන්නවද මට තිබ්බ ලොකුම ආසාව තමයි කවදා හරි මට බබෙක් හම් වුණොත් ඒ බබාලා දන ගන්න ඇවිදින්න ටයිල් පොලවක කියන එක. මොකද ආඩම්බරකමකට නෙමෙයි. අපි කාපු කට්ට මං කවදාවත් කැමති වුණේ නැහැ මගේ දරුවෙකුට ලැබෙනවට. ඒ නිසා මං උපරිම අපි දෙන්න මහන්සි වුණේ කවදා හරි මගේ දරුවා දෙන්න සතුටින් තියන්න පුළුවන් ලස්සන ගේකට. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ හීනේ අපි හිමීට හැබෑ කරගත්තා. මේක මාසෙකින් දෙකකින් කරගත්ත දෙයක් නෙමෙයි. අපි දෙන්න සෑහෙන කාලයක් මහන්සි වුණා. අපේ දාඩිය මහන්සියෙන් හැබෑ කරගත්ත දෙයක් තමයි. සමහර දේවල් වලට අපිට සල්ලි මදි වුණා. ඒ වුණාට ඒ දේවල් අපි නැවැත්තුවේ නැහැ. අපට අපේ ගේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි ඒ දේ කරා. පාස්කුලිය එහෙම දෙන්න බැරිව බඩු ගන්න විතරක් සල්ලි තුරු අවස්ථා අනන්තයි. ඉතින් ඒ දේවල් වලට අපි දෙන්න මහන්සිය බලන්නේ නැතුව ඒ දේවල් කරේ අපි දෙන්න. මේ සම්පූර්ණ අපේ ගෙදරට තින්ත ගන්න, ඉතරහා වැරෙන්ඩා එකේ කණු වල පොටි කපන්න ඇත්තටම අපිට සල්ලි තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්න රෑ එළි වෙනකන් නිදි මරාගෙන තමයි මේ දේවල් කරේ. සමහර දවස්වලට පහවදා උදේ වැඩට යන්න තිබ්බ අවස්ථා තිබ්බා. ඒත් ඉතින් අපි නැවතුන්නේ නැහැ. ඉතින් අද අපි මේ දේවල් සේරම හැබෑ කරගෙන අත්තටම අද ගොඩක් සතුටෙන් ඉන්නේ. ඉතින් මම ඒ ගැන කියන්නේ ගොඩාක් ආඩම්බරයෙන්. ඉතින් අනිත් ගෙවල් වලට සාපේක්ෂව ඉතින් අපේ ගේ මහා ලොකු ලස්සනක් නැහැ. ඒ වුණාට අපි අපේ මහන්සියෙන් අපිට ඕන විදියට අපි හිතපු විදියට අපිට වැටිලා ඉන්න පුංචිම ලස්සන ගයක් අපේම කියලා ගයක් අපි හදාගෙන තියෙනවා. ඉතින් ඒ ගැන තියෙන්නේ මට පුදුම තරම් ආඩම්බරයක්. අපිට කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැනේ. අපි මහන්සි වෙන තරමට තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. බුදුදහමේ උනත් කියලා තියෙනවනේ අපි වපුරන විදිහට තමයි අපිට අසන්න ලැබෙන්නේ කියලා. ඉතින් අපි දෙයක් කරොත් ඒ දේ අපිට ලැබෙයි. මම හිතන්නේ ඒ දේ තමයි. අපි ගෙදරට වෙලා අපි කොහොමද ගයක් හදන්නේ කියලා කල්පනා කරොත් නම් ඉතින් අපේ ජීවිත කාලෙම වෙන්නේ කල්පනා කර කර ඉන්න තමයි. පුංචිම දෙයකින් හරි ඒකට අඩිතාලමක් දාලා අපේ පුංචි හීනේ හැබෑ කරගන්න ඔයගොල්ලොත් පටන් ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේ දේ විතරයි. ලොකු සල්ලි නැතත් කාගෙන්වත් උදව්වක් නැති වුණත් අපිට මේ දේවල් කරන්න පුළුවන්. විශ්වාසය, ඉවසීම, මහන්සිය තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ.
ඔයාටත් ඔයාගෙම කියලා ලස්සන හීනයක් ඇති. පොඩිවට හරි ඒ හීනෙට යන්න පාර හදාගන්න ඔයාට විතරයි පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකේ අද ඔයගොල්ලන්ට පුංචි හරි වැදගත්කමක් ආවනම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලත් මාත් එක්ක දිගටම රැඳෙන්න. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකකින් ආයිමත් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.